දීර්ඝායුෂ බොහෝ වේවා හැමෝටම. ලැබුවා වූ 2026 වර්ෂය හැමදෙනාටම සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ තවමත් මාගේ YouTube channel එක subscribe කර නොමැති නම් එය subscribe කර නිරන්තරයෙන් මෙවැනි වටිනා වීඩියෝ ලබා ගැනීමට රැඳී සිටින ලෙසත් මෙම වීඩියෝ අවසානයේ තෙක් රැඳී සිටින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි අද කතා කරමු රාශි චක්‍රයේ ප්‍රධාන රාශියක් වන වෘශ්චික රාශිය 2026 වර්ෂයේදී කොහොමද වෘශ්චික රාශි හිමියන්ට බලපාන්නේ කියලා. එහෙම නැත්නම් වෘශ්චික රාශි හිමියන්ට නැත්නම් වෘශ්චික ලග්න හිමියන්ට 2026 වර්ෂය කෙසේ බලපායිද කියලා අද අපි සාකච්ඡා කරමු. ඔබ දන්නවා 2025 මාර්තු මාසයේ ශනි ග්‍රහයා මාරු වීමක් සිද්ධ වුණා. මීන රාශියට. එම මීන රාශියට මාරු වීම මත කුම්භ මීන මේෂ යන ලග්නවලට ශනි ඒරාශික තත්වයක් උදා වුණා. සිංහ ලග්න හිමියන්ටත් එවැනි ඒරාශික තත්වයක් උදා වුණා. පොදුවේ ගත්තම අනිත් ලග්න හිමියන්ට ඒරාශික තත්වයක් නැහැ. නමුත් තම තමන්ගේ පෞද්ගලික කේන්ද්‍රයන් අනුව යම් යම් ඒරාශික තත්වයන් පවතින්නට පුළුවන්. ඒක තම තමන්ගේ උප්පත්ති කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් තමයි දැනගන්නට පුළුවන් වෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ගේ 4 5 6 10 යන ස්ථානවල සඳු සිටිනවා නම් එවැනි අයට ඒ රාශික තත්ත්වයක් පවතිනවා කියලා කියන්න පුළුවන්. වෘශ්චික ලග්නයේ ලග්නාධිපතිය කුජ ග්‍රහය. එහෙම නැත්නම් අඟහරු ග්‍රහය. අපිට වඩාත් වැදගත් වෙන්නේ වෘශ්චික ලග්න හිමියන්ට 2026 වර්ෂයේ කොහොම වෙනවද කියන එක. වෘශ්චික ලග්න හිමියන්ට අපිට කතා කරන්න සිද්ධ වෙනවා ප්‍රධාන ග්‍රහයින් 4 දෙනෙකුගේ බලපෑම අපිට මේ වර්ෂයේදී කතා කරන්න සිද්ධ වෙනවා. බ්‍රහස්පති ග්‍රහයා දෙවරක් රාශි මාරු කිරීමේ තත්ත්වයක් පෙන්눔 කරනවා. ජූනි 2 වෙනිදා කටක රාශියටත් ඔක්තෝබර් 31 වෙනිදා 31 සිංහ රාශියටත් මාරු වීමක් පෙන්눔 කරනවා. ඒ වගේම නොවැම්බර් 25 රාහු ග්‍රහයා මකර රාශියට මාරු වීමක් පෙන්눔 කරනවා වගේම කේතු ග්‍රහයා නොවැම්බර් 25 සිංහ රාශිය නිවත් වෙලා කටක රාශියට පැමිණීමක් පෙන්눔 කරනවා. මෙන්න මේ ග්‍රහ ගමන තමයි අපිට 2026 වර්ෂයේ වෘශ්චික ලග්න හිමියන්ට බලපාන්නේ කොහොමද කියලා කතා කරන්න වෙන්නේ. එහිදී අපිට රැකියාව, ව්‍යාපාර කටයුතු, පෞල් ජීවිතය, අධ්‍යාපනය ඇතුළු සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. අපි මුලින්ම මේ රැකියාව ගැන කතා කළොත් රැකියාවේ යහපත් වෙනසක් සිද්ධ වෙනවා කියලා කියන්නට පුළුවන්. මොකද මේ රැකියා ස්ථානය එක්ක අපිට වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවේ උසස් වීමක්, එහෙම නැත්නම් රැකියාවේ උසස් වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා ස්ථානයේ මාරුවක් වෙන්නටත් පුළුවන්. ඒ වගේම රවි අඟහරු සිකුරු බුධ යන ග්‍රහයන් ඔබගේ ධනස්ථානයේ සිටින නිසා 2026 විවිධ ආකාරයෙන් ලැබීම් වලට හේතුයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ ධනලාභ පෙන්눔 කරන වාසනාවන්ත වර්ෂයක්. ඔබට බොහෝ අය මාර්ග පෑදෙන්නට පුළුවන්. ඒවා අපිට හිතා ගන්නවත් බැරුව වෙන්න පුළුවන් සමහර අය මාර්ග කොහොමද කියන එක. ඒ නිසා ඒ තරම්ම මුදල් ලැබීමක් පෙන්눔 කරන වෘශ්චික ලග්න හිමියන්ට වෙනත් අය මාර්ග වලින් 2026 වර්ෂයේදී බොහෝ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම දැනටමත් අතහැර දමා තියෙන ව්‍යාපාර කටයුතුත් සාර්ථක වෙන්න පුළුවන්. ඒවා නව ආකාරයකින් නව ආරකින් කරගෙන යෑමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම වියදම් පසත් වැඩි වශයෙන් ඉහළ යාමක් පෙන්눔 කරනවා. ආදායම වැඩි වෙනවා වගේම වියදම් පාර්ශවයත් වැඩි වශයෙන් ඉහළ යාමක් පෙන්눔 කරනවා. ඒ නිසා සැලසුම් සහගතව කටයුතු කරන්න කියලා මම කියනවා. ඒ වගේ ණය තුඩුස් වීමේ හැකියාවත් පෙන්눔 කරනවා. තව විශේෂයෙන්ම කියන්න ඕන අයස්ථානයේ සිකුරු ග්‍රහයා රැඳී සිටින නිසා කාන්තා පාර්ශවයකගේ මඟ පෙන්වීම මත ඔබගේ ධනය වර්ධනය කර ගැනීමේ හැකියාවක් පෙන්눔 කරනවා. ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න කාන්තාවක් ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නට පුළුවන්. ඒ වගේම වෙනත් දේපල ලාභ ලැබීමේ හැකියාවක්ද පෙන්눔 කරනවා. විශේෂයෙන් වාහන ලාභ, ගේ දොර ඉඩකඩම් වගේ දේපල ලාභ පෙන්눔 කරනවා. ඒ වගේම වසර අවසානයේ නිවසේ සුබ කටයුත්තක් එහෙම නැත්නම් උත්සව කටයුත්තක් සිදුවීමේ හැකියාවක් පෙන්눔 කරනවා. අධ්‍යාපනය ගැන කතා කරොත් ගුරු ග්‍රහයාගේ බලපෑම මත වසර අගභාගයේ තරඟ විභාග ආදීන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි බවකුත් පෙන්눔 කරනවා. දරුවන්ගේ අධ්‍යාපනයේ සාමාන්‍ය සඵලදායක බවක් තමයි පෙන්눔 කරන්නේ. නමුත් ගුරු ග්‍රහයාගේ බලපෑම මත වසර අවසානයේදී දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ පිළිබඳව සතුටු වෙන්නට පුළුවන් තත්ත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් වැඩිහිටි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යන්න හැකි වෙන නමුත් කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි නැත්නම් වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් බාධාවන් නැති වෙන්නටත් පුළුවන්. ඒ පිළිබඳවත් වඩාත් සැලකිලිමත් වෙලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න කියලා මම වෘශ්චික ලග්න හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. මම ඔබට කිව්වා විවිධාකාරයේ ව්‍යාපාර වලින් ලැබීම් පෙන්눔 කරනවා කියලා.
එහිදී අපි ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ මොනවද ඔබට ලැබෙන විවිධ ආදායම් මාර්ග කියන එක. ඇතැම් විට අපට නීතිය ඉදිරියේ කරුණු කියන්නට වෙන අවස්ථා වෙන්නත් පුළුවන්. ඒ නිසා ආදායම ලැබුණා වගේම ආදායම් මාර්ග පිළිබඳවත් ඔබ වඩා සැලකිලිමත් වෙලා ඒ ගැන හිතලා මතලා කටයුතු කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔබ ඇතැම් විට එහෙම නැත්නම් ඔබගේ ගෘහ ජීවිතය ගැන කිව්වොත් ඔබ ඉතා ආවේගශීලී ඔබට නිරන්තරයෙන් තරහ යන සුළු පුද්ගලයෙක්. ඒ නිසා ඔබ ගොඩක් වෙලාවට ඔබගේ යහළු මිත්‍රයින්ගෙන් ඈත් වෙලා ඉන්න කටයුතු යෙදෙන්නට පුළුවන් මේ වර්ෂයේ. ඒ වගේම පවුලේ අය අතර සුළුසුළු අඩදබරකම් ඇති වෙන්න පුළුවන්. පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්නට සිද්ධ වෙන්න පුළුවන්. තම සහෝදර සහෝදරියන් තමන්ගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ හුදකලාව ඉන්නට සිද්ධ වෙන අවස්ථාවන් පෙන්눔 කරන ඔබගේ ඔය පවතින ආවේගශීලී නැත්නම් ආත්මාර්ථකාමී ගතිය නිසා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම හදිසි පාඩු වීම එහෙම නැත්නම් අහිමි වීම දේවල් වගේ දේවලුත් පෙන්눔 කරනවා. 2026 අප්‍රේල් මාසයෙන් පස්සේ ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය උදා වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම සහකරුට හෝ සහකාරියට වාහන ලාභ, දේපල ලාභ ලැබීමේ හැකියාවකුත් පෙන්눔 කරනවා. අවිවාහක තරුණ තරුණියන්ට යහපත් තරුණ තරුණියන් මුණ ගැසෙන්නත් මේ හැකියාවක් පෙන්눔 කරන වගේම දරු සම්පත් බලාපොරොත්තු සිට වෘශ්චික ලග්න හිමියන්ට එම වාසනාව උදා කර ගැනීමේ හැකියාවක් මෙම වර්ෂයේ පෙන්눔 කරනවා. කොහොම වුණත් ඔබගේ පවතින ආවේගශීලී එහෙම නැත්නම් ආත්මාර්ථකාමී ගතගුණ පාලනය කරමින් යහපත් ආකාරයෙන් ජීවිතය පවත්වාගෙන යමින් වඩාත් සුබ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා මම කියනවා. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලුවොත් සමස්තයක් ලෙස ගත්තම යහපත් සෞඛ්‍ය තත්ත්වයන් පැවතුනත් වරින් වර ඇතිවන රෝගාබාධ තත්ත්වයන්ුත් නැතුවා නොවේ. විශේෂයෙන් චර්ම රෝග ඇතිවීමේ හැකියාවක් පවතින. මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙලා නිසි වෛද්‍යවරුන්ගේ උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගන්න කියලා මම ඔබට කියනවා. ඒ වගේම රියානතුරු වැනි අවස්ථාවන් වලට මුහුණ දීමේට සිද්ධ වෙන්න පුළුවන් කියලාත් පෙන්눔 කරනවා. ඒක නිසා ඔබ යාන වාහන ගාවල ගමන් කරනකොට උස් ස්ථාන වලට යනකොට ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට අස්ථි බිඳීමක් වගේ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පෙන්눔 කරනවා. ඒ නිසා නිරන්තරයෙන්ම ඔබගේ යහපත් ක්‍රියාවන් වැඩිපුර කරන්නත් අයහපත් ක්‍රියාවන් අඩුවෙන් කරන්නටත් පුරුදු වෙන්න. එහෙම නැත්නම් හොඳ ක්‍රියාවන් වලට මුල් තැන දීලා අයහපත් දේ ඈත් කරන්න පුරුදු වෙන්න. එතකොට ඔබට වඩාත් පහසුවෙන් ඔබගේ කටයුතු කරගෙන යන්නට හැකියාව ලැබෙනවා. නිරන්තරයෙන්ම ඔබගේ මනස ශක්තිමත් කරගන්න. හැම විටම සුභවාදී සිතිවිලි හිතේ ජනිත කරගන්න. අසුභවාදී සිතිවිලි නිරන්තරයෙන්ම සිතින් බැහැර කරන්න. ධනාත්මක වෙන්න නිරන්තරයෙන්ම. සුභවාදී වෙන්න. එතකොට ඔබගේ ඔය අයහපත් ගතිගුණ එහෙම නැත්නම් අයහපත් ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාවය අඩු වෙලා යහපත් ප්‍රතිඵලම ඔබට ළඟා කර ගන්නට හැකියාව ලැබෙනවා. ඔබගේ ආධ්‍යාත්මික ගුණවගාව ඔබගේ ජීවිතයේ යහපතටම හේතු වෙනවා. නිරන්තරයෙන් මෛත්‍රී භාවනාව වඩන්න, පිරිත් සජ්ජායනා කරන්න, පිරිත් අහන්න පුරුදු වෙන්න, දුගී මගී යාචකාදීන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් වැනි දේවල් ලබා දෙන්න. එතකොට ඔවුන් නිරන්තරයෙන් සතුටටපත් වෙනයි. එම සතුට ඔබගේ දියුණුවට වඩාත් යහපත් ආකාරයෙන් බලපානවා. ඒ වගේම ඔබට සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටියක් ලැබිලා තියෙනවා නම් අන්නේ ග්‍රහ දෝෂ වලින් මිදෙන්න බදාදා සෙනසුරාදා දිනයන් වල බෝධි පූජා පවත්වන්න, තල තෙල් පහනක් දාල්වලා විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලබා ගන්න. නිරන්තරයෙන් ඔබ පුණ්‍ය කටයුතු කරනකොට ඔබගේ සිත සතුටටපත් වෙනවා. ඔබගේ සිත සතුටටපත් වෙනකොට ඔබගේ අයහපත දේ ඈත් වෙලා ඔබගේ යහපත ඔබගේ ජීවිතේට නිරන්තරයෙන්ම ළඟා වෙනවා. ඒ නිසා යහපතෙහිම යෙදෙන්න කියලා ඉල්ලා සිටිමින් 2026 වර්ෂයේ ඔබට සුබම සුබ වාසනාවන්ත යහපත් බලාපොරොත්තු මිෂ්ට සිද්ධ වෙන සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.